හායි කොහොමද යාළුවනේ? ඔන්න බලන්නකෝ මේ මොනවද කියලා. ඔයාලා දන්නවද මොනවද කියලා? මේ තමයි රටඉඳි. දැන් මේ කාලෙට රටඉඳි ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ සාමාන්‍ය වේලිච්ච රටඉඳි එක. මේකේ ගොඩාක් පැණි ගතිය. එතකොට මේක තමයි අමු රටඉඳි එක. මේකේ පාට දෙකක් තියෙනවා. දැන් මේ රතු පාට එක. මේක ගොඩාක් පැණි රසයි. මාරම් පැණි රසයි අමුවෙන් වුණත්. ඕම තමයි ඇතුළ. මාරම් පැණි රසයි. හරිම රසයි මේක. තව තියෙනවා කොළ පාට රටඉඳි එකක්. ඒකේ නිකන් කහට රහ වගේ තියෙන්නේ ගොඩක්ම. මේක නම් මාරම රසයි. පුදුම පැණි රසක් තියෙන්නේ. කට ඇල්ලෙනවා ඒ තරම් පැණි රසයි. රටඉඳිත් කාලා ඒ අතරතුරේ හම්බුණා කෝපි එකක්. මේක ඉතින් එච්චර රස නැහැ සීනි නම් ඇත්තම නෑ. ඔන්න ඉතින් බිව්වා. මේ දවස්වල රස්නෙත් වැඩිනේ. ඒ හින්දා බිව්වා ඉතින් පොඩි එකනා බලා ගන්න ගමන්. ඊට පස්සේ ඉතින් ඔන්න කුණු දාන්න තමයි යන්නේ දවසේ. ඊට අවසාන හරියට වගේ ඉතින් කුණු දාන්න යන්නේ. මේ වුණාට අවසානෙමත් නෙවෙයි. මොකද මඩම්ල ගම්මලදී ඇවිල්ලා ඉන්නේ. ඒකත් අරගෙන ඉතින් ඔන්න කුණු දාන්න ආවා. ටික දුරක් ඇවිදගෙන යන්නත් තියෙනවා. මේ කුණු එක දාලා ඇවිල්ලා ඉතින් ආයෙ වැඩ කරන්න තමයි ඉතින් අපේ රට ජීවිතේ ගේ වෙන්නේ. කරන්න ඉතින් අපේ සල්ලි නැති නිසානේ ආවේ. ඉතින් ජොබ් එක කරගෙන ඉන්න අම්මට තව ඉතින් යන්නත් මාස ගාණක් තියෙනවා. කුණු එකක් දාලා දැන් ආයෙ ඉතින් ගේ ඇතුළට යන්න තමයි ආවේ. නැති වැඩ ටික කරගන්න ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.